बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं
දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛේතං ලෝකස්සාති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලං යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලං ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛේතං ලෝකස්සාති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලං ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛේතං ලෝකස්සාති පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේමි සංඝං शरणं गच्छामि बुद्धं शरणं गच्छामि නම කියන්නට අවසරයි පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ අතිපූජනීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ඒ වගේම ගොඩවිල මහාවිද්‍යාල භූමිය අතුරු සිදුරු නැතුව එක්රැස්ලා ඉන්න ධර්ම ශ්‍රවණයට පැමිණි පින්වත් ඔබ සියලු දෙනාගෙන් අවසරයි වසර 66ක් ඉතිහාසයේ සලකුණු දැබූ ගොඩවිල මහාවිද්‍යාලයේ මේ පින්බිම තුල මේ මොහොත වන විට දහස් ගණනක ජනකායක් එකතු පහදු වෙලා ඉන්නේ ධර්ම ශ්‍රවණය කිරීමේ ආරමුණ ඇතිව එදින් ඒ නිමේෂය තව තවත් පමා කරන්නට කටයුතු නොකර අපි සෝදානම් මේ අවස්ථාවට යොමු වන්නට ඉන් පෙර ආතුව ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සියලු දෙනාම පිළිගැනීමේ අවස්ථාවට යොමු වන්නට සූදානම් වෙන්නේ
ඒ අනුව ගෞරවනීය ස්වාමීන් වහන්සේ පිළිගැනීම සඳහා ගොඩවැල මහාවිද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති විශ්වාමනාත් ආචාර්ය එම් පතිරණ ගුරු පියාණන්ට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ඒ අවස්ථාවට එකතු වෙන මෙන්. සුබ සන්ධ්‍යාවක් වේවා. තෙරුවන් සරණයි. මේ සුවිශේෂී වූ පීඨිකාවේ වැඩම කර වැඩ සිටින නිකවැරටිය සමදරාපිටිය ශ්‍රී පාලිත විද්‍යායතනයේ ගරු පරිවෙනාධිපති ඓතිහාසික ගණේවැව පුරාණ රාජමහා විහාරාධිකාරී ගුවන් විදුලියා රූපවාහිනී සුමధుර ධර්මදේශක අවසරයි නම කියන්නට අතිපූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රදාන මේ ස්ථානට වැඩම කර සිටින අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම මේ සුවිශේෂී වූ අවස්ථාවට සිත, කය, වචනය තුන්දොර සකස් කරගන්නට ඒ වගේම අමාමෑණී වූ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට එකතු වී සිටින මේ සුවහසක් ආදරණීය මව්වරුනි, පියවරුනි, සහෝදර සහෝදරියනි, දුවේ පුතේ ඔබ සියලු දෙනාගේම අවසරයි. ඊ타ත්ම වටිනා අවස්ථාවකට අපි අද සම්බන්ධ වන්නේ මේ ගොඩවැල මහා විද්‍යාලීය මේ පින් බිම, මේ පුණ්‍යවන්ත භූමිය සෑමදාමත්ම ආදරණීය දරුවන්ට අධ්‍යාපනය බෙදා දුන්න ස්ථානයක්. අද අපිට පෙනෙනවා දහස් ගණනක් අද එකතු වෙලා මේ ස්ථානයේ සිටින්නේ මේ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා. එනිසා මේ ස්ථානයේ විශේෂයෙන්ම මෙවන් අවස්ථාවක් අපිට සකසන්නට මේ ප්‍රදේශයේ සියලු දෙනාගේම සහයෝගය ලැබිලා තිබෙනවා. ඒ තුල විශේෂයෙන්ම ගොඩවැල මහා විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා, ප්‍රධාන ආචාර්ය මණ්ඩලය, අපේ ආදරණීය දූපුතුන්, දෙමාපියන් ඒ සංවිධාන කටයුතු වලට සම්බන්ධ වෙනවා. ඒ වගේම තමයි උදාර අවමංගල්‍ය ආධාර සමිතිය මේ ගොඩවැල ඒ සියලුම නිලධාරී මණ්ඩලය සමග සියලුම සමාජිකාවන්. ඒ වගේම අපේ ප්‍රදේශවාසී තරුණ පිරිස, ඒ වගේම නුංගායාය නුගසෙවන සුබ සාධක සමිතියේ ඒ නිලධාරී මණ්ඩලය සමග සියලුම සමාජිකාවන්, ඒ වගේම ප්‍රදේශවාසී ව්‍යාපාරික ප්‍රජාව, මේ සියලු දෙනාගේම සහාය සහභාගීත්වයෙන් අද දවසේ මේ උතුම් වූ සුමధుර වූ ධර්මදේශනය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සියල්ල සංවිධානය වී තිබෙනවා. විශේෂයෙන්ම මේ මොහොතේ මෙවන් උතුම් පින්කමක් කරන්නට සිතට නැගුණේ, අදහසට ආවේ සුවිශේෂ වූ අරමුණු කීපයක් මුල් කරගෙන අපේ ප්‍රදේශවාසී ජනතාවට මේ අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරවීම සඳහා අද මේ උතුම් වූ අවස්ථාව සූදානම් කළා. ඒ වගේම තමයි මේ ධර්ම ශ්‍රවණලාභී සියලුම දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කිරීම ඔබ සැමට එක අරමුණක් වෙනවා. ඒ වගේම තමයි මෙවර අපේ විද්‍යාලයෙන්, ගොඩවැල මහා විද්‍යාලයෙන් උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් වෙන ආදරණීය දූ දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම සහ ආශිර්වාද කිරීම. මෙවන් කාරණා කීපයක් මුල් කරගෙන අද අරමුණු කරගෙන මේ උතුම් වූ පින්කම සඳහා මා සිහිපත් කළ ආකාරයට මේ ස්ථානයේ මේ සියලු කටයුතු සංවිධානය කළේ ඒ සියලුම සංවිධාන සහ සියලුම දෙනාගේ ගෞරවනීය නමස්කාර පූර්වක දෙපා නැමද කරන ලද ආරාධනෙන් මේ සුවිශේෂී වූ පීඨිකාවට වැඩම කර වැඩ සිටින නිකවැරටිය සමදරාපිටිය ශ්‍රී පාලිත විද්‍යායතනයේ ගරු පරිවෙනාධිපති ඓතිහාසික ගණේවැව පුරාණ රාජමහා විහාරාධිකාරී ගුවන් විදුලියා රූපවාහිනී සුමధుර ධර්මදේශක නම කියන්නට අවසරයි අතිපූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම අපගේ ගෞරවනීය
ස්වාමීන් වහන්සේ ඔබ හැම දෙනාගේම සාදු නද මැදින් දෙපා නැමද නමස්කාර පූර්වකව ගෞරව පූර්වක මේ අවස්ථාව පිළිගනු ලබනවා. සාදු 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 සැමට තෙරුවන් සරණයි. බොහොමත්ම ස්තුතියි හිටපු නියෝජ්‍ය විද්‍යාපතිතුමන්ට. ඒ වගේම ධර්ම ශ්‍රවණයට පෙර මෙන්න මේ කාරණා දෙක තුන මතක් කළ යුතුමයි. අද දවසේ මේ දහස් ගණනක පින්වත් ඔබට මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ මෙන්න මේ පිරිස නිසා. විශේෂයෙන්ම අපේ ගොඩවෙල ප්‍රදේශයේ සමාජ සේවා කටයුතු වල නිරත වන කැලොම් මලවිසූරිය මහත්මයා, එවැගේම ඔහුගේ සහෝදරයෙක් වන මාතර බන්ධනාගාරයේ සේවය නියුතු රුෂිර මදුරංග මහත්මයාගේ සම්බන්ධීකරණයෙන් තමයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ගොඩවෙල මහාවිද්‍යාලයට වැඩම කරවා ගන්නට අවස්ථාව උදා වන්නේ. ඉතින් මේ පින්බර අවස්ථාවේ සංවිධාන කටයුතු වලින් ගොඩවෙල මහාවිද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන් ප්‍රමුඛ සියලුම පාසල් ප්‍රජාවේ සියලුම දෙනා, ඒ වගේම උදාර අවමංගල්‍ය ආධාර සමිතියේ නිලධාරි මණ්ඩලය ඇතුළු සියලුම දෙනා, නුගසෙවන සුබ සාධක සමිතියේ නිලධාරි මණ්ඩලය ඇතුළු සියලුම දෙනා, ඒ වගේම ගොඩවෙල තරුණ පිරිස, වෙළඳ ප්‍රජාව ඇතුළු ප්‍රදේශවාසී සියලු දෙනාම සහ සම්බන්ධ වීමෙන් තමයි මේ පූජනීය මේ පින්බර අවස්ථාව නිර්මාණය වෙන්නේ. ඒ වගේම මතක් කළ යුතුයි මේ ධර්ම දේශනාවට අවශ්‍ය ඒ පීඨිකාව, ඒ ධර්මාසනය නිර්මාණය කරන්නේ, මේ විචිත්‍ර අවස්ථාව නිර්මාණය කරන්නේ ගොඩවෙල කුමාර මහත්මයා ඇතුළු කණ්ඩායම. ඔවුන් ඉතාමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඉන් අනතුරුව පනාමුර පොලිස් ස්ථානයේ නිලධාරි ස්ථානාධිපතිතුමා ඇතුළු නිලධාරි මණ්ඩලය, ඒ වගේම වීඩියෝ කටයුතු වලින් සහයෝගය දක්වන රණවක ස්ටුඩියෝ ආයතනයේ ඉතාමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවේ සිහිපත් කරනු ලබනවා. ඉතින් මේ පින්බර අවස්ථාවේ තව තවත් කාලය ගන්නේ නැතුව මේ ආරාධනය දැහැත්වට්ටිය පිළිගන්වමින් ධර්ම දේශනාවට ආරාධනා කිරීම සඳහා ගොඩවෙල උදාර අවමංගල්‍ය ආධාර සමිතියේ ගරු ලේකම් ආර් සිරිසේන මැතිතුමන්ට සාදුකාරයක් දෙන්න. තුන් පාරක් නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တ තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တ තියම්පි ධම්මං සරණං ගච්ඡාමි တ තියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං
පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචසීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. හොඳයි, නිශ්ශබ්ද වෙන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තාති. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං තී. හොඳයි, මේ ස්ථානයට වැඩහිඳ වදාරන පූජනීය ගෞරවනීය පින්වත් මහා සංඝරත්නයන් අවසරයි. සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික සත්පුරුෂ පින්නතුනි, පින්නතියනි, මේ සියලු දෙනාම එක්කහු වෙලා ඉන්නේ මේ ගොඩවෙල මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයට. මේ සුමధుර ධර්ම දේශනය සංවිධානය කරන්නේ ගොඩවෙල මහා විද්‍යාලය, ගොඩවෙල උදාර අවමංගල්‍යාධාර සමිතිය, හුංගහයහය නුගසෙවන සුබසාධන සංගමය, ප්‍රදේශවාසී තරුණ පිරිස, ප්‍රදේශවාසී ව්‍යාපාරික ප්‍රජාව. අරමුණ තමයි ආය කතන්දර දෙකක් නැහැ. ප්‍රදේශවාසීන්ට ධර්මය අවබෝධ කරවීම. ධර්ම ශ්‍රවණලාභී සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කිරීම. හරි විශිෂ්ට කටයුත්තක් තියෙනවා මේ අවුරුද්දේ උසස් පෙළ ලියන අපේ සිසු දරු දැරියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම සහ ආශිර්වාද කිරීම.
අපි සියලු දෙනාම සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරමු උසස් පෙළ ලියන සියලුම ගොඩවැල විද්‍යාලයේ දරුවන්ට විශිෂ්ට අයුරින් මේ විභාගයට මුහුණ දීමට හැකියාව ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පින්වතුනි උතුම් වූ ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්න අවස්ථාවේ අපේ මේ මාතර බන්ධනාගාරේ අපේ නිලධාරීතුමන් අපේ රුචිර මහත්මයා අපේ රුචිර අයියා එතුමාගේ සම්බන්ධීකරණය මත මේ සිද්ධ කරන පින්කම බොහොම පිළිවෙලයි හරි පිරිසිදුයි සියල්ල බොහොම සංවිධානාත්මකයි මම මේ අනිත් ඒවා එහෙම නැහැ කියලා කියනෝ නෙමෙයි හොඳේ අනිත් ඒවාත් හොඳයි මේකත් හොඳයි මේ වගේ අවස්ථාවක් පින්නතුනි සංසාරේ ලැබෙන්නේ බොහොම කලාතුරකින්. මේ වගේ අවස්ථාවක් සංසාරේ උදා වෙන්නේ බොහොම කාලෙකින්. ඒ කියන්නේ දැන් ඔය බණ අහන එක නෙමේ තියෙන අරුමේ. පින්නතුනි බණ අහන්න මිනිස්සු වෙලාම උපදින්න බෑ. ඔකනේ තියෙන ප්‍රශ්නේ. නැත්නම් මේ බල්ලොන්ටත් මේ වැහෙනවනේ. බණ අහන්න මිනිස්සු වෙලාම උපදින්න ඕන. දැන් ඉපදිලා ඉන්නවනේ. පින්නතුනේ තවත් අරුමයක් තියෙනවා. මේක ඇහුණටම මදි. මේවා තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ මිනිස්සුන්ට විතරයි. ඕන තරම් ඉතිහාසෙ තියෙනවා. පින්නතුනි කොච්චර සත්තු මේ ධර්මය අහලා මේ ධර්ම රුචිය කියන එක මේ රතිය කියන එක ලේසි පහසු නෑ. මේක තේරුම් අරගෙන මිනිස්සු නිවන් යනවා සේම සත්තු මේ ශබ්ද මාත්‍ර ඇසීමෙන් පමණක් ඒ රිද්මයෙන් ඇතිවෙන කර්ණ රසායනයේ ප්‍රතිඵලය මත සත්තු මිනිස්සු වෙලා ඉපදිලා තියෙනවා. ඒ නිසා මේ බණ කියන විදිහට නොහිටියත් කමක් නැහැ. ඔය බණ අහන්න හිතිච්ච එක ලොකු දෙයක්. ගෙදරින් එන්නෙම මොන අහන්න යනවා කියලා කියාගෙනද? මේ බණ අහන්න යනවා. ඒ සිතුවිල්ල හරි වැදගත්. ගෙදරින් එන්නෙම ධර්ම ශ්‍රවණය කරන්න. ඒ සිතුවිල්ල හරිම වැදගත්. අර අහලා තියෙනව නේද මේවා හරි ප්‍රසිද්ධ දේවල්. මම ඕන තරම් කියලා තියෙන අපේ හාමුදුරුවෝ දන්නවා. අර පන්සලේ හාමුදුරුවෝ බණ කියනකොට පින්නතුනේ. උගුලට අහුවෙච්ච මුව පැටිය මේක අහගෙන ඉන්නවනේ. හාමුදුරුවෝ බණ කියනවා. මුව පැටියට පුරුද්දක් තිබ්බ හැමදාම මේ බණ කියන එක අහනවා. උගුලට අහුවෙලත් බණ දාලා තිබ්බට පස්සේ ඒක ගාණක් නැහැ. සෙල්ලම් නැහැ පින්නතුනේ බණ අහන්න බැහැ වුණොත් එහෙම අනිත් සේරටම අහපන්. අර මුවාට නිච්චි නැහැ මුවා උගුලට අහුවෙලා ඉන්නේ. මොකද්ද මද්දට? අවසානයේ වැද්ද ඇවිල්ලා මරාගෙන යනකන් දන්නේ නැහැ මොකටද හිත යොමු වෙලා තිබ්බේ. ඒ බණ අහන්න හිතුනොත් ඒ කියන්නේ අර බුදුවරු දේශනා කරන්න පින්නතුනේ. සබ්බ රතින් ධම්ම රතින් ජිනාති. මේ ලෝකේ සියලුම රතියන්ට එහා ගියපු විශිෂ්ට රතියක් තමයි මොකද්ද? ධර්ම රතිය. ඒක මේ තේරෙන්න ඕනේ නැහැ. දැන් අපි අර හින්දි සින්දු යනකොට තට්ටු දානව නේද? දණියට ඇඟිලි වලින් වදිනවා, ඇඟිලි වලින් බිමට වදිනවා. හින්දි සින්දු යනකොටත් ඕක වදිනවන්නේ. ඇඟිලි එහෙම වෙනවනේ. හින්දි තේරිලාද? ඒක තමයි මේ රතිය. ඒ ශ්‍රුතියට රතියට හරි කැමති. ඒක කාවැදුනහම
ඒක තේරුණත් එකයි නැතත් එකයි ඒ හැඟීම ඇති වෙනවා. බණත් එහෙමයි පිනදුනේ. නැත්තම් අර මුවා කියන්නේ මොනවද කියලාවත් දන්නේ නැතුනේ අහගෙන හිටියේ. අවසානයේ මැරිලා ගිහිල්ලා කොහෙද ඉපදුනේ? අර බණ කියපු හාමුදුරුවන්ගේ නංගිගේ බඩේ. ඒ මාමා තමයි බණ කිව්වේ. පින්නතුනේ දරුවා ඉපදිලා අවුරුදු 7ක් ගියාට පස්සේ මම මේ අපේ තරුණ මහත්තුරුන්ටමයි කියන්නේ. ඔය හිතිච්ච එකම ලොකු දෙයක්. මොකවත් නොකිරුවට කමක් නැහැ. එහෙමයි කියලා මොකවත් නොකර ඉන්නේ එහෙම නෑ හොඳේ. හිතිච්ච එක හරි වටිනවා. පින්නතුනේ බඩේ ඉපදිලා අවුරුදු මේ පිළිසිඳි අරගෙන අවුරුදු 7ක් ගියාට පස්සේ අර බණ කියපු හාමුදුරුවෝ ගාවම පැවිදි වෙනවා. පින්නතුනි සංසාරේ බණ අහපු එකේ ආනුභාවය කොච්චරද කියනවනම් පළවෙනි කෙස් ටික කපනකොටම රහත් වෙනවා පින්නතුනි. අවුරුදු 7යි. තරුණ දරුවන්ට මම මේ කියන්නේ සංසාර පුරුද්ද ඇති කරගන්න. දුවලා පුතාලට කියන්නේ ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. මේ පින්කම් වල ආනුභාවයේ ප්‍රතිඵල එකතු අවසානයේ මොකද්ද දකින්න ඕන? පින්නතුනේ සියලු දේවල් ෂේ කරලා නැති කරලා නිවන් දකින්න පුළුවන් වෙන්න ඕන. ඒ හින්දා අද මේ ගොඩවැල ඉස්කෝලේ මේ ග්‍රවුන්ඩ් එකේ ඉඳගෙන ඉන්න එක පාඩු නෑ. මේක අහගෙන ඔය පාරවල් දිහා හරි කමක් නෑ. ඔය බීඩියා සිගරට් එක බොන ඇති අගු පිල්ලල මේ වෙනකොට මෙහෙනම් සමහරට එහෙම නැතුවත් ඇති. කමක් නෑ. ඔය මම බණ ඇරලා යනකොට පින්නතුනේ කොල්ලෝ ඉතින් ගංජා සිගරට් බොනවනේ සාමාන්‍ය දේවල්. අපි කිව්වට හැදෙන්නේ මේ අනේ පව් ගානක් නෑ මං වාහනේ ඉන්නේ කියලා. අර දැන් යනකොට දෙරබෙනවනේ මොන හරි බොනෝ බීඩි හරි සිගරට් හරි. කොල්ලා වාහනේ පැත්ත බලාගෙන දුම් පාරේ හරි කොල්ලා දන්නේ මං ඇතුලේ ඉන්නේ කියලා. අපේ රියදුරු මහත්තයා ග්ලාස් එක පාත් කරා එකපාරම. කොල්ලට දුම් ගිලින්නත් බෑ පිට කරන්නත් බෑ. පොහ ගාලා සේරම දුම් ටික එළියට ගියා. අනිත් ළමයි දැක්කේ නෑ මං එතන හිටියේ කියලා. කියන්නයි හාඳුරෝ කියලා. කියනවා මේ කත්නෝරේලු බනට ආවේ. බාප්පා වාගේ නිකන්. කත්නෝරේලු ආවේ. ඒ වුණාට එහෙම දන්නෙත් නෑ මොකවා. අර බණ අහන්න හිතලා ඇවිල්ලා. හිතෙන එක හරි වටිනවා. පින්නතුනේ අර අවුරුදු 7න් රහත් භාවය ලබා ගත්තා. අර පැවිදි කරපු හාමුදුරුවෝ දන්නේ නැහැ පොඩි එකා රහත් වෙලා ඉන්නේ කියලා. හාමුදුරුවන්ට ධානා සමාපatti උපදවන්න පුළුවන් ඔය පොඩි පොඩි වැඩ කරන්න පුළුවන් 이르දීන්. හාමුදුරුවෝ මොකද කරුවේ පොඩි හාරොන්ට පේන්න දැන් ඔය හඳ තියෙනවනේ. හඳ අරගෙන අත ගන්නවා. මේ පැත්තේ කොල්ල කරන්නේ හඳට. යන්නේකනේ අර හාමුදුරුවෝ මොකද කරුවේ? මෙහි ගංජා ගහනවද නැහැ? ගොඩවෙල හොඳයි. අනිත් පැතිවල ගහනවා. හාමුදුරුවෝ ඉරිදි බලෙන් චන්ද්‍රයා පිරිමදිනවා. එතකොට පොඩිහාරුන්ට පේන්න පොඩිහාරු මොකද කරේ? පින්නතුනි දස දහසක් සක්වල චන්ද්‍රයා මවාගෙන චන්ද්‍රයා පිරිමදින්න පටන් ගත්තා. එදා තමයි දන්නේ ලොකු හාමුදුරුවෝ පොඩිහාරු රහත් වෙලා ඉන්නේ කියලා. සංසාරේ කල්ප ගානක් තිස්සේ මොකද්ද කරලා තියෙන්නේ? පින්නතුනි හොඳ බණ අහලා පුරුද්දක් තිබිලා තියෙනවා. ඒ නිසා මේ ඉස්කෝලේට ආපු එක පාඩු නෑ.
පින්නතුනි මේ ධර්මාසනය දැකලා ධර්ම මණ්ඩපය දැකලා චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා මහා සංඝ රත්නය ගැන. උතුම් වූ තෙරුවන් ගැන ත්‍රිවිධ රත්නය ගැන අපූර්ව හැඟීමක් ඇති වෙනවා. ඒ නිසා මතක තියාගන්න. ඒ හැඟීම මින් ඉදිරියට දිගටම නඩත්තු කරන්න මේක පළුදුනම් කරන්න එපා. මේ ගොඩවෙල ඉස්කෝලේ මේ පිට්ටනියේ ඉඳගෙන පාරවල් දිහා ඉඳගෙන හිටගෙන අතුරු සිදුරු නැතුව මේ පිරලා මේ අහන ආද ධර්ම දේශනාව තුල අදිෂ්ඨාන කරගන්න. හාමුදුරුවනේ මේ අද පටන් ගත්ත ගමන මිම්මනතනම් සබ්බ පාපස්සා කරනම් එකදු අකුසලයක්වත් සිද්ධ කරන්නේ නැහැ. කුසලස්ස උපසම්පදා කුසල් පමණක් වැඩි දියුණු කරනවා සංසාරෙ මිම්මනත කවදාවත් එකදු පාපයක්වත් සිද්ධ නොවේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්නතුනි මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. ඔය එකදු පාපයක්වත් නොකර ඉන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය. පින් කුසල් විතරක් කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය. මම මේ කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. පින් කරන්න පුළුවන් එකම ආත්මය මිනිසත් භවය. පව් නොකර ඉන්න පුළුවන් සුදුසුම ආත්මය මිනිසත් භවය. පව් නොකර ඉන්නත් පින් නොකර ඉන්නත් මිනිස්සුන්ට තියෙන්න ඕනේ ගුණාංගය මොකද්ද? ඔය බුදුහාමුදුරුවන්ගේ කාලේ දෙයියන්ටයි මිනිස්සුන්ටයි ලොකු ගැටලුවක් වුණා. ඔය මොනවාද මංගල කාරණා කියලා. පස්සේ මේක දෙයියෝ ගාවටත් ගිහිල්ලා එක දෙයියෙක් යනවා බුදුහාමුදුරුවෝ හම්බෙන්න. ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා බුදුහාමුදුරුවනේ නේ අර කියන්නේ ජේතවනං ඔබාසෙත්වා ඒන භගවා තේන උපසංකම උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසි. පින්නතුනි ජේතවනේ බබළුවාගෙන ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ කොතනද එතන හිඳ මේ ගාථාය අජ්ජබාසි ගාථාවක් කිව්වා. බුදුහාමුදුරුවන්ගේ අහනවා බුදුහාමුදුරනේ මොනවාද මංගල කාරණා? දැන් පින්නතුනි බලන්න පව් නොකර ඉන්නත් පින් කරන්නත් බලපාන පළවෙනි එක. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ශ්‍රී මුඛයෙන් ඉස්සරළම බලපානවලු මිනිස්සුන්ට අසේවනාච බාලාන ජීවිතේ තියෙන්න ඕනේ අර අන්තිමට කියන්නේ පින්නතුනි. ඒතා දිසානි කත්වාන සබ්බත්තම පරාජිතා සබ්බත්ත සුත්තිං ගච්ඡanti. මේ අවසානයේ මේ සියල්ල කරලා නිවන් දකින්න ජයග්‍රහණය ලබන්න හේතු වාසනා වෙන පළවෙනි කාරණය තමයි අසේවනාච බාලාන. මිනිස්සුන්ට තියෙන්න ඕනේ අසත්පුරුෂයෝ කවුද කියලා අඳුර ගන්න පුළුවන්කම. ඔක ඔයත්තන්ට නෑ කෙලවෙනකන් දන්නේ. මිනිස්සුන්ට තියෙන්න ඕනේ බාලයෝ කවුද කියලා අඳුර ගන්න පුළුවන්කම. මිනිස්සුන්ට තියෙන්න ඕනේ සත්පුරුෂයෝ කවුද කියලා අඳුර ගන්න පුළුවන්කම. අද දැන් මේ ගොඩවෙල ඉස්කෝලේ යන්න කලින් ඔක හොයාගෙන තමයි යන්න ඕනේ. ඔගේ වටිනාකම කොච්චරද කියනවා නම් පින්නතුනි පණ්ඩිතානංච සේවනා පණ්ඩිතව ඇසුරු කරන්න අසත්පුරුෂෝ බාලයෝ ඇසුරු නොකරන්න. දැන් කවුද පින්නතුනි අසත්පුරුෂෝ බාලයෝ? කවුද ඇසුරු කරන්න එපා කියන්නේ? මතක තියාගන්න. ජීවිතේ වරදින්නෙම නැති වෙන්නෙම අසත්පුරුෂෝ හින්දා.
පින්නතුනේ අපිට හොඳ කල්යාණ මිත්‍ර සම්පත්තියක් තියෙන්න ඕනේ. දැන් බුදුහාමුදුරන්ට තිබ්බ කල්යාණ මිත්‍ර සම්පත්තිය බලන්න. අර බෝධිසත්වයන්ට අන්තිමයට ගිහිගේ කලකිරුණේ මොනවාද දැකලාද? සතර පෙර නිමිතිනේ. මොනවාද සතර පෙර නිමිති? දැන් ඉතින් මෙතන මලකඳක් විතරනේ අඩු. ඉතුරු අසේරම නැද්ද? ලෙඩ්ඩු මහල්ලු හාමුදුරුවරු. එහෙම ජාතිවත් කලකිරලා තියෙනවද ඔබ දැක්කට? පින්නතුනේ බෝධිසත්වෝ චන්න ඇමතියත් එක්ක උයන් කෙලියට යනකොට ලෙඩෙක් දකින්නවනේ. දැක්කට පස්සේ කාගෙන් දහන්නේ? අර කවුද කියලා කාගෙන් දහන්නේ? චන්නගෙන් අහන්නේ. චන්න තමයි කියන්නේ ඔය ලෙඩෙක්, ඔය අපිට වෙන දේ, ඔය අපි මුහුණ දෙන්න තියෙන දේ. මතක තියාගන්න අපිට චන්නලා ඉන්න ඕනේ. හොඳ කල්යාණ මිත්‍රයෝ ඉන්න ඕනේ. අපිට හොඳ යාළුවෝ ඉන්න ඕනේ. මොකේද? ජීවිතේ ඇත්ත පැත්ත පෙන්නලා දීලා සෝබණයෙන් වළක්වන මිනිස්සු ඉන්න ඕනේ. ෆැන්ටසි ලෝකවල අපි අතරමං නොකරන අපේ ජීවිතයේ යථාර්ථයේ තේරුම් අරගෙන ඉමකොන පෙන්නන මිනිස්සු ඉන්න ඕනේ. ඒ චන්න ඊට පස්සේ ඔය පින්නතුනේ හොඳ කසාදයක් තියෙන්න ඕන සේට්‍රම කලින්. ඒ කියන්නේ මොකද ඒ කසාද ගැන කියනකොට අම්මලාගේ මූණවල් අමුතු වෙන්නේ. කල්යාණ මිත්‍රත්වයෙන් සංසාරේ පතාගෙන ඉන්න විවාහයක් වෙන්න ඕන. ඒක මේ ආත්මේ යාළු වෙලාද කතා කරලාද කියන එක වැඩක් නෑ. සංසාරේ පතාගෙන ඉන්න ඕන. එහෙම නැත්තම් ඒ කල්යාණ මිත්‍රත්වය නැත්තම් ඔය මුළු ජීවිතේම අවුල් යනවා. බෝධිසත්වයන් වහන්සේ යශෝදරාව දේවියට කියනෝනේ. යශෝදරා මහරහත් තෙරණින් වහන්සේ පිරිනිවන් පානකොට ඔය ඉතින් පින්නතුනේ මේ පව්පින් නැති වෙන්න ඇති වෙන්න නැති වෙන්න බලපානේව. පොඩි ප්‍රශ්නයක් අහන්නද කසාද ගැන කියන්න කලින්. තාත්තලා කොහොමත් මං ඉතින් මෙව හැමතැනම අහනවා කුණුහරුප පාලනවනේ. අම්මලා ඔය ජීවිතේ කුණුහරුපයක් කිව්වනම් කිව්වේ පාරවල් ගාන්නේද හන්දි ගාන්නේද ගෙදරද? බලාගෙන පාරවල් ගාන්නේ කුණුහරුප කියවෙනවනම් මේ කොහෙද ළඟම ඉස්පිරිතාලේ? මෙව වගේ නෑ හොඳ වෛද්‍යවරු. හොඳ ඒවා මානසික ලෙඩ. ඒවට බෙහෙත් ගන්න ඕන. නිකන් හන්දි ගානේ කුණුහරුප. සමහර අම්මලා ඉන්න උදේ පාන්දර නැගිටිච්ච ගමන් කුණුහරුප නැත්තම් දවස හරියන්නේ. පොඩි උන්ට අම්මුතිත්ත කුණුහරුපෙන් බයිනෝ. මේ තමන්ගේ දරුවට මතක් වෙන්නේ අපේ ගමේ අහවල අරුන්දවයි කියලා. බෙරිහන් දෙනවා පින්නතුනේ. එහෙම ළමයිට ලැජ්ජාවකුත් නැහැ අම්මලාට ලැජ්ජාවකුත් නැහැ. පවට ලැජ්ජ බය තියෙන්න ඕන. වැඩිපුරම අපේ අම්මලා කුණුහරුප කියන්නේ කසාද ජීවිතය තුළ නෙමෙයිද? කියනවා. යශෝදරා උත්තමාවිය පිරිනිවන් පාණ්ඩ බුදුහාමුදුරුවන්ගෙන් අවසර ගන්නකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යශෝදරා උත්තමාවියට පින්නත් යශෝදරාවෙනි මහා සව්වෝ මේ මහා ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂයක් පෙරම් පුරුවා. මොකේටද? මහා ශ්‍රාවකයෝ වෙන්න. සරියුත් මුගලන් දෙනු අසංකේයව කල්පයක් පෙරම් පුරුවා. මොකේටද? අග්ග ශ්‍රාවකයන් වහන්සේලා අගසව් වෙන්න කල්ප ගණන් පෙරම් පුරලා. යශෝදරා දේවිය කොච්චර කල් පෙරම් පුරලාද? පින්නතුනි භාග්‍යවතුන් වහන්සේගේ බෝධිසත්වයන්ගේ මුළු සංසාරෙම පාද පරිචාරිකාව කවුද? යශෝදරා. මුළු සංසාරෙම පින්නතුනේ. අසංකේයව කල්ප ලක්ෂ 4ක් සංසාරේ පතාගෙන පෙරම් පුරාගෙන ආවේ කවුද?
යශෝදරා උත්තමාවිය සිද්ධාර්ථ බෝධිසත්වය පතාගෙන ආවේ. සිද්ධාර්ථ බෝධිසත්වය යශෝදරාවිය පතාගෙන ආවේ. දැන් ඔය මේ අම්මලත් ඔය පතාගෙන යන ගමන්ද පතනවත් දැන් ඉන්න කසාද ස්වාමියා මතු මත්තට මගේ දැන් ඉන්න ස්වාමියා ලැබියන් කියලා. සේරම ඔළුව දෙපැත්තට වහනන්නේ. තාත්තලා පතනවත් දැන් ඉන්න බිරිඳ මට මතු මත්තටම ලැබියන් කියලා. එහෙනම් දැන් මගේ කසාද බිරිඳ මට නිවන් දකින්නකම් හම්බයන් කියලා කල්ප ගන්න. එහෙම නෑ. පින්නතුනි පතාගෙන එන්නේ කල්යාණ මිත්‍රයෝ. තව කොටසක් පතාගෙන එනවා කවුද? වෛරක්කාරයෝ. අපිට කොහොමද ඔය දෙකෙන් මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? කොහොම ඉඳගෙන ඉන්න ගමන් තීරණය කරන්න. මටපත් වෙලා තියෙන කල්යාණ මිත්‍රයේද වෛරක්කාරයේද? හිතල තියෙන උව දැනගන්න තිබ්බනම් හතුරෙකුටවත් එපා කියයි. පින්නතුනි පතාගෙන එනවා. දැන් බෞද්ධ සාහිත්‍යයේ හැම තැනම බුදුහාමුදුරුවෝ කියනවා නේ එකල මම අහවලා වෙමි යශෝදරා මෙහෙම හිටියා. එහෙම කියනෝනේ. රාහුල කුමාරයා මේ අහවල් චරිතය ආනන්ද තෙරුන් වහන්සේ අසවලාය. බුදුහාර අන්තිමේට කියනවා මෙදා නෙමෙයි සංසාරෙත් මෙහෙමයි කියලා. ඒ හැමතැනම සංසාරේ දේවදත්ත කොහොමද ඉඳලා තියෙන්නේ? අංචි අදින්නම නෙමෙයි ඉඳලා තියෙන්නේ. අපේ ජීවිතෙත් නැද්ද එහෙම දේවදත්තලා? චින්ච මානවිකාවල අද නෙමෙයි එදත් එහෙමයිලු. සුන්දරි පරිබ්‍රාජිකාව අද නෙමෙයි එදත් එහෙමයිලු. ඔය අපිට හිස රද වෙන මිනිස්සු ඉන්නව නේද? අනිත් පැතිවල වගේ මේ තාත්තලා පැලනවා කියන්නේ මොකද්ද? බොනවද නැහැ? සහත්තිකම දන්නේ නැති හින්දා අහන්නේ. බොනවද නැහැ? ඒ කියන්නේ කසිප්පු නැද්ද මේ පැත්තේ? එහෙනම් ගොඩ වෙල හොඳයි. ගංජත් නැහැ කසිප්පුත් නැහැ. නෑ පින්නතුනි බොහෝ පැතිවල ඕවා තියෙනවා හරියට ඒකයි. මෙහි ගැටලු නෑ ඒ කියන්නේ. පින්නතුනි කෙලලා ඇවිල්ලා මොකද දන්නවනේ කෙලලා ඇවිල්ලා කියන්නේ මොකද්ද? මේ කෙලනවා කියන්නේ බොන එකට. බීලා ඇවිල්ලා මෙතන ඉන්නවද අම්මලා 10 දෙනෙක්වත් ගුටි නොකාපු? මේ සේරම වේසි කියලා බණුන් අහලා තියෙනවා නැද්ද? සමහරට මේ පැතිවල බොන්න නැති හින්දා හැම නැතුවත් ඇති. ඔය බොන පැතිවල තියෙන ප්‍රශ්න හොඳේ ඔලුවට ගන්න එපා ලෝකෝට. සංසාරේ කල්යාණ මිත්‍රයෝද හතුරෝද ඇවිල්ලා තියෙන්නේ? දැන් නම් කියයි හතුරෙකුටවත් හම්බෙන්න එපා කියලා. සමහර දරුවෝ එනවා. පින්නතුනි බුදුවරු දේශනා කරන්නේ කල්යාණ මිත්‍රත්වයේ තියෙන වැදගත්කම. සමහර දරුවෝ හම්බෙනවා. සමහර දෙමව්පියෝ කියනවා නේද ඔය කියන්නේ නැද්ද තොපි නම් අපේ පෙර හතුරුද කොහෙද කියලා. එහෙම කියනවා. සමහර දරුවෝ ඉන්නවා පින්නතුනි අම්මලා හරි කැමති ඒ ළමයි ගෙවල් වල නැති තරමට. හතුරෝ වගේ දරුවෝ ඉන්නවා. සමහර කසාද තියෙනවනේ. ඔය මතක් කරගන්න ඕන අපේ පවුලුත් එහෙමද කියලා. එක කසාදයකින් මහගෙදර බත් කන එක නවතිනවනේ. එතුවක් කල් අවුරුද්දට මහගෙදර බත් කාපු එකට මොකද වෙන්නේ? ආය කෑම ඉවරයි. මොකෙන්ද? කසාදේ. ඒ නෑනලාගේ ප්‍රශ්න ඔය කියෙව්වා. එතකොට එක කසාදයකින් පිනුදුනේ මිනිස්සුන් තුල තියෙන්න ඕන මේ සත්පුරුෂකම් අසත්පුරුෂකම් මත
ගොඩ නැගුණු ජීවිතයේ අවසාන ප්‍රතිඵලය හරි පහසුයි නිවන් දකින්න. ඒ නිසා මං කරන පළවෙනි යෝජනාව තමයි කාලෙකින් හම්බෙච්ච මිනිසත් භවය තුල මැරෙන්න කලින් අසත්පුරුෂකම අතාරින්න. මැරෙන්න කලින් වෛරය නවත්තන්න. ඕක නවත්ත ගන්න බැරි වුණොත් වෙන දෙයක් කියන්න. දැක්කද අර ඊයේ පෙරේදා අර පැටියාගේ පොඩි එකාගේ බෙල්ල කපලා තිබ්බා. කවුද කපලා තිබ්බේ? අම්මා. තමන්ගේ දරුවගේ අවුරුදු 5 බෙල්ල කපලා තිබ්බා. සාමාන්‍යයෙන් පින්නතුනේ ඔය බෙල්ලක් කපන්න බෑනේ ආවට ගියාට. රාත්තල් 30 40ක බරක් අතට එන්න බෑ. අර එළවලු කපන පීයකින් කොච්චර කොටන්න ඇද්දනේ. මොන වෛරයක් තියෙන්නද? මොන තරහක් තියෙන්නද? මම මේ අපේ තරුණ මහත්තුරුන්ට කියන්නේ ඔය අවුරුදු 15 16 17 ඉඳන් 25 වගේ එනකම් ඔක ටිකක් අමාරු කාලෙනේ. හොඳ නරක තේරෙන්නේ නැහැ. අජීවිතේවත් අම්මා තාත්තා කියන දේ අහන්නේ නැහැ. මොකක් හරි හොඳක් කියන්න දැන් ඔය අපේ දරුවෝ ගෙවල් වල මේ පැතිවල ළමයි නම් ෆෝන් පාවිච්චි කරනවද දන්නේ නැහැ එහෙම ලොකෝට. පින්නතුනේ අරක ගිලින්න පුළුවන් නම් අර පැටව ගිලිනවා. පාන්දර 2 3 වෙනකම් මොකද කරන්නේ? අරක තල්ලු දදා ඉන්නවා. උදේ නැගිටින්නේ 9ට 10ට විතර. අපේ ළමයි කාමරයට වෙලා ජංගම දුරකථනය පාවිච්චි කරනකොට මම මේ අම්මලාට කියන්නේ දෙපාරක් විතර මොකක් හරි වැඩකට කතා කරන්නකෝ. අරුන්ට යකු යනවා. ඇයි මේ යක්කු වගේ? වැලිගම අම්මා කෙනෙක් කියනවා හාමුදුරුවනේ තාත්තට පිහියෙන් අයින්ඩාවලු. නිකන් කියනවට අද කරලා බලමු ඕන්න. උන්ට මොලෙත් නෑ කෙල්ල ඇරියොත් එහෙම මොකෙන් හරි ඉවරයි. ගෙදර ගිහිල්ලා දරුවගේ දුරකථනය හාකෝ මෙහෙ දෙන්න කියලා ගන්න. කන්නේත් නෑ බොන්න. ගොඩක් කෙල්ලොන්ට තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. කන්නේ නෑ. තියන්න ඕන සතියක් විතර. කනවා එතකොට. බල්ලොත් මුංගට කනවනේ. සුමානයක් විතර කණ්ඩනෝ දීදලා කණ්ඩ දාන්න ඕන එකක් කනවා. බය කියන්නේ මොලේ කන දක්වත් නැහැ ගිහිල්ලා මැහිතෙල් කෙලනවා බොල්ල බෙල්ල වල දා ගන්නවා. ඔව්වනේ කරන්නේ. මේක නැත්තම් පොඩි දෙයට තරුණයෝ වෛර බඳිනවා හරියට. දරුව පුංචි දෙයටත් කේන්ති ගන්නවා. ඒ නිසා මම තරුණ මහත්තුරුන්ට කරන පළවෙනි යෝජනාව තමයි සත්පුරුෂ දරුවනේ හෙට ඉඳන් අකම්පිතව ජීවත් වෙන්න. කොල්ලෙක් වුණාම හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. මොකේද? හැම එකක්ම දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ පෞරුෂයේ තියෙන වටිනාකම තමයි ඒ පෞරුෂයේ තියෙන ක්වොලිටි එක තමයි තරුණයන්ට කේන්ති යන්න නරකයි. සමහරක් කොල්ලෝ ඉන්නවා පින්නතුනේ ගෙවල් වල බැරි වෙලාවත් දැන් අම්මලාට කියනවනේ අහවල් කලිසම හොදලා තියන්න කියලා. ඔක හොදලා තියන්න බැරි වුණොත් එහෙම රෙදිත් එක ගිනි තියන උන් ඉන්නවා. දැන් කියන්නේ එහෙම නෑ අපේ වගේ කියලා. පින්නතුනේ පුදුම විදිහට මේ තරුණ දරුවන්ගේ තියෙනවා කැත පුරුද්දක් ඕන දෙයටයි එපා දෙයටයි හැම එකකටම ඇවිස්සෙනවා කේන්ති ගන්නවා. ඔය පින්නතුනේ තාත්තලාගේ පුතුනේ. තාත්තලා ඊට හපන්. මම මේ තාත්තලාටයි
පුතාලටයි කියන්නේ. එතකොට තාත්තලා කියන දිහාමුදුරු නෝක අපේ නෝනටම කියන්න කියලා. අම්මලා ඉතින් ඔය වැරද්දකට කියලා තියෙන ටිකක් වැඩිපුර කියවන එක විතරනේ. ඒක ඉතින් එතනින් ඒක ඉවරයි. පින්නතුනේ මැරෙන්න කලින් තරහ නැති කරලා මැරෙන්න. සත්පුරුෂ තරුණයන්ට කියන්නේ අනේකගේ සමච්චලයට ලක් වෙන්න එපා. මම මේ අමතක් වෙන්න කලින් තරුණයන්ට පොඩි යෝජනාවක් කරනවා කොල්ලොන්ට. සමහරක් ගම්වල කොල්ලෝ ඉන්නවා ඔය හරියට ඔය මත්ද්‍රව්‍ය වලට බැහැ වෙලා මේ පොඩි පැටව. හරි දුකයි මේ පොඩි කොල්ලෝනේ මේ හැම එකක්ම කරන්නේ. මේ පැතිවල ගංජා විතරනේ තියෙන්නේ පෙති අයිස්සහර මෙන්නේ නැහැ නේද? ඔව්ලු. ඔය මේ පොඩි කොල්ලෝ දැන් බැලුවත් ඔය කොල්ලොන්ගේ සාක්කුවල බීඩි කොටයක් හරි තියෙනවා. දුම් කළ පළුවක්වත් වරදින්නේ නැහැ පින්නතුනේ. මේ මොකටද? අර පුවක් පළුවල හුණු ගාලා දුම් කළ තියා ඔතලා රවුම් කරලා හක්කේ තියා දෙන්න තියෙන්නේ. අපි මේ ඉස්කෝලේ යන පැටව. මේ ගොඩවැලි ඉස්කෝල ළමයි නම් එහෙම නැද්ද? ටොයිලට් එකට යනවා කියලා ගිහින් මොකද කරන්නේ? අර දුම්කල පළු වලින් පුරවගෙන ඉන්නේ. මොකටද පුතේ ඔය? හපංකන්ද? ගම්වල තරුණයෝ මේ එන්න ලොකුකමක් කියලා හිතන්නේ සිගරට් එකක් බොනකොට කඩේ ගාවට ඇවිල්ලා තියෙන ගොංකම. යහුඩ පිටර ගෙඩි තුනක් අරන් ගිහලා කෑවනම් මොකද වෙන්නේ? ඒක ඇඟට හරි තියෙනවා. ඒ හින්දා හෙට ඉඳන් සිගරට් එකක් ගන්න වෙලාවට පිටර ගෙඩි තුනක් ගන්න. එකක් කඩේ ගාවෙන් බොන්න දෙකක් ගෙදර ගිහලා තම්බගෙන ගන්න. පිටුදුර හොඳට කණ්ඩ බොන්න. මම මේ කොල්ලොන්ට තරුණ මහත්තුරුන්ට කියන්නේ හෙට ඉඳන් සිගරට් බොන්න එපා. බොන්න ඕන නම් ඉඳලා හිටලා බිව්වට කමකුත් නැහැ. නමුත් ඒකේ තේරුමක් ඇති වැඩක් නෙමෙයි. සමහරක් කොල්ලොන්ට මේ කොළු වයසනේ නේ මොන පජාත වැඩද? බීඩියක්වත් නැත්තම් උදේට වැසිකිලියන්නේ නැලු. මේ වයසක මිනිස්සුනේ මේ කොල්ලෝ. මේ ඉස්කෝලේ යන ළමයි ඉන්නවා. ගොඩවැලි ඉස්කෝලේ එහෙම නැතුව ඇති. මේ උදේට වැසිකිලියන්නේ බීඩියක් අරගෙන. තාත්තලාගේ වැරදි. මේ තාත්තලාගෙන් මේක අහලම ඉන්නද? ඕන් දැන් බණ අහන තාත්තලා මේක හිතන්න ඕන. ඉස්කෝලේ ඉඳගෙන හිටගෙන ඔය පාරෙත් ස්පීකර් දාලා තියෙන පාරවල් වල ඉන්න තාත්තලා සේරම. තාත්තලා හදවතට තට්ටුවක් දාලා අහන්න ඕනේ. අර මෙහෙ බොන්නේ නැති හින්දා එහෙම නැති වෙදි සමහර විට කෝකටත් කියලා මේ අහන්නේ. හදවතට තට්ටුවක් දාලා අහන්න ඕන මම මගේ ගෙදර මගේ ළමයි ඉස්සරහ බීලා ඉඳලා තියෙනවද නැද්ද? ඔහොම නිකන් අහලා බලන්න. මම එහෙම ඉඳලා තියෙනවද නැද්ද? ඇති හැටි කියලා ඇවිල්ලා ඇතින පෙන්නතුන් තඩි ගහලා. කුණු හරප පලනවා බීලා ආවුවා. පෙන්නතුනි පාරේ එනවා බීලා පොලිසියෙන් හම්බුණා ටෝක් කරුණා පොලිසියට නොබීපු ගන්නට. තියෙන අර දෙමුහුන් ගතිය ඉස්මතු වෙනවා කොහාට ආවම ගෙදර ආපු ගම එන වීරයා බීලා ගෙදර ආවා අනේ පින්නතුනේ වීරකම තියෙන්නේ පෞරුෂය තියෙන්නේ බීවත් නොබීපු ගන්නට ඉන්න පුළුවන් වෙන්න ඕනේ මේක එහෙම නෙමෙයි කොහෙන් හරි කටේ දාගත්ත ගම ඔය ඉන්නවනේ ගම්වල කාලා බීලා බෝතල් 3ක විතර වෙරි පෙන්නන මිනිස්සු. පොලිස් ජීප් දැක්කහම කකුල් දෙකත් එක්ක වෙවුලනවා. වීරකම් සේරම ඉවරයි. වෙනදොලේ මම දැකලා තියෙනවා සමහර හන්දිවල වත්තම් කරන්න බෑ බේරෙන්න බෑ. ජීප් එක ආපුවම තනි කකුලෙන් හිටගෙන පෙන්නනවා මම බීලා නෙමෙයි ඉන්නේ කියලා. තියෙන ගොංකම වෙන මොකද්ද? ඔය තාත්තලාට මං කියන්නේ
ළමයි ඉස්සරහ බීලා රංගන එක නවත්තන්න. ළමයා ඉස්සරහ බීඩියක් සිගරට් එකක්වත් බොන්න එපා. ළමයෙකුට දැයෙන්නවත් තියන්න එපා. මොකද බුදුහාරෝනේ කියන්නේ අසත්පුරුෂ ඇසුරු දරුවන්ට බලපාන හැටි. පැහැදිලිද මං කියන එක? දෙමව්පියොන්ගේ සත්පුරුෂකමේ තියෙන දිගපළලේ තියෙන දිගපළල මත තමයි දරුවන්ගේ සත්පුරුෂකම ඇති වෙන්නේ, බාලගතිය ඇති වෙන්නේ. ඉතින් තාත්තගේ පුතානේ බින්නතුනේ. දැන් මම ඔය තරුණ මහත්තුරුන්ගෙන් අහන්නේ. මම ඉතින් ඔය පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලට එහෙම යනවනේ. ඔය කොල්ලෝ කියනවා ඉතින් ඉස්සරලම් බීඩිය ගත්තේ තාත්තගේ සාක්කුවෙන්ලු. දැන් මෙතන ඉන්න තරුණ මහත්තුරු නිකන් හදවත තට්ටුවක් දාලා බලන්න. මම ගත්තේ ඉස්සරලම් බීඩිය කාගෙන්ද, සිගරට් එක කාගෙන්ද? ඒ නිසා අසේවනාච බහලාන අසත්පුරුෂ ඇසුර හරි වැදගත් නිරයට යන්න. ඒ නිසා පින්නතුනි තාත්තලාට කියන්නේ හෙට ඉඳන් දරුවෝ ඉස්සරහ කුණුහරුපයක්වත් කියන්න එපා. තාත්තලාගෙන් තව දෙයක් අහන්න. මේකත් ඉතින් අර මෙහෙ බොන්නේ නැති හින්දා ලොකුවට නැතුව ඇති, නමුත් මතක් වෙච්ච එකට අහන්න. මේ දරුවෝ ඉස්සරහ මේ බිරිඳට අම්මෝ තිත්ත කුණුහරුපෙන් බයිනවා. අම්මා තාත්තගේ පැත්තට බයිනවා, තාත්තා අම්මගේ පැත්තට බයිනවා. වෙනද තමන්ගේ දරුවෝ ඉස්සරහ තමන්ගේ කසාද බිරිඳට වෙන මිනිස්සු පාවලා දීලා බයිනවා. කවුද බයින්නේ? වේසි කියලා බයින්නේ නැද්ද හැම වෙලේම? කටේ ගා ගත්ත ගමන් බයිනවා. මොන තාත්තකමද? කෝයේ පිරිමිකම? පිරිමියෙකුට මම මේ තරුණ මහත් දැන් ඉතින් තාත්තලාට ඔබට කිව්වට තේරුමක් නැහැ නේ. මොකද වේලිච්චිරුට නමන්න අමාරු ටුක් ගාලා කැඩෙනවා. අමුව නැමිහෙකි. තරුණයොන්ටමයි කියන්නේ. තරුණ ජවයේ ආනුභාවයෙන් ඔය පෞරුෂයේ පිහිටෙන් වීරිය වඩන් නොසැලීන් සත්පුරුෂ දරුවනේ හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. එච්චර ක්වොලිටි එකක් තියෙන්න ඕන තරුණයෙකුට. තරුණයෙකුට හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. කිසි කෙනෙකුට කුණුහරුපයක් නොකිය ඉන්න. මේ මොන පෞරුෂයක්ද මේ? සමහර තරුණයෝ දිහා දැක්කහම මේ ඉස්කෝලේ යන ළමයි ගොඩවැල ඉස්කෝලේ හැම නැතුවේදී දැන් නම් ඔය අතපය කපා ගන්න එව්ව නෑනේ. මේ 10 පන්ති නේ ගොංකම මෙත් කපා ගන්නවා මොකේද? 9 පන්ති නංගිට පේන්න. මේ අනේ පුතේ පිරිමිකම තියාගන්න. ඉස්කෝලේ යන දරුවන්ට ලොකු වගකීමක් තියෙනවා. පින්නතුනි මේ 8 පන්තියේ පැටව දුංගල තල්ලා තියාගන්න ඕනේ. අර මේ පැතිවල ඕව නැති හින්දා ඇත්තු දන්නේ නැතුව ඇති. මං කියන්නේ වෙන පැතිවල වෙන දේවල්. මම මේ දරුවන්ට කියන්නේ ඉස්කෝලේ ඉගෙන ගන්න ළමයින්ට මේ දරුවන්ට කිසි අඩුපාඩුවක් නැහැ. මොකද මං අර කලිනුත් කියලා දෙනවා. පින්නතුනි ත්‍රිකුණාමලේ දිස්ත්‍රික්කේ මම මේ කියන එක ඉස්කෝලේ ළමයි හොඳට අහගන්න ඕනේ. තාත්තා LTT එකෙන් මරලා අම්මා බත් පැකට් 7-8ක් තමයි වික්කේ දවසට. ඔය කුරුණෑගල පන්ති ආවේ 2012 හෝ 13 හෝ දැන් අවුරුදු 10කට 12කට කලින්. පින්නතුනි එක ළමයෙක් ඉන්නවා අනෙක් ළමයි සේරම කැන්ටිමෙන් විවිධ කෑම ಜಾති ගන්නකොට අර රුපියල් 10 රෝල්ස් එකක් කනවා. ඒ කාලේ මතකද දන්නේ රුපියල් 10ට තිබ්බ රෝල්ස් එක. ඇඟිලි පුරුක් 2මාරක් විතර. අම්මා දවසට රුපියල් 100ක් දෙනවා කොල්ලට මොකේද?
ඔය දැන් ඉන්නවා රුපියල් 50 දුන්න නැත්නම් ඉස්කෝලේ යන්නේ නැහැ ළමයි. පගාවට වගේ ඉස්කෝලේ යන්නේ. කොල්ලට රුපියල් 100යි දෙන්නේ. සල්ලි නෑ ඒ කාලේ ඉතින් 100ක් කියන්නේ ඉතින්. බත්තයක් කන්න පුළුවන්. ඒ රුපියල් 100න් රුපියල් 10යි වියදම් කරන්නේ දවල් කෑමට. ඊට පස්සේ මගේ ගණිත ගුරුවරයාගේ පුතා එක්ක මිත්‍රත්වයක් හදාගෙන දුර වැඩි හින්දා යාළුවා අය ගෙදර යනවා. හැන්දෑවේ දෙන්න පාඩම් කරනකොට අපේ සර් බලනකොට කොල්ලා පොත් බලන්නේ. පොත මූණ ළඟට අරගන්නලු. ඇයි ඒ? මම මේ කියන්නේ දැන් මේ පැටවුන්ට මොනවාද තියෙන අඩුපාඩු? මොනවාද තියෙන ගැටලු? පොත බලන්නේ මූණ ළඟට අරගෙන. සර් ඇහුවලු ඇයි පුතේ? එතකොට කියලා තියෙන්නේ මේ තියෙන්නේ 8 පන්තියෙන් ගත්ත කණ්ණාඩි දෙක. කොල්ලගේ ඇස් පේනවා අඩුයි. කණ්ණාඩි දෙක අවුරුදු දෙකකට සැරයක්වත් මාරු කරන්න එපේ. අම්මට කිව්වේ නෑ පුතා ඇස් පේන්නේ නෑ කියලා. ඇයි ඒ? අම්මට සල්ලි නැති හින්දා. මේ ඉන්න ළමයි එක්කෙනෙක්වත් එහෙම කරනවද? පුංචි අඩුපාඩු හරි පුතේ දරා ගන්න පුරුදු වෙන්න. දරා ගන්න. අපේ අම්මා තාත්තා හරි දුප්පත් ඇති. අම්මට තාත්තට කියන දේ අරන් දෙන්න බැරුව ඇති. අර තරුණයා විභාගෙ ලියනවා. විභාගෙ ලියලා ඉවරලා පෙන්නතුණු යනවා අපේ යාළුවෝ ගුරුවරු සේරම ගෝමරන් කඩවල ගෙදරට. ත්‍රිකුණාමලේ පැත්තේ. යනකොට පින්නතුණු බිත්ති නෑලු පොල්ලතු පැලැල්ල බිමටලු. අත උස්සම් බලන්න එහෙම එක දරුවෙක්වත් ඉන්නවනම් හෙට මගේ ගානකයක් හදලා දෙනවා. පොල්ලතු පැලැල්ල විතරයි බිමට. බිත්ති කොටයක් නැක්ම වරිච්ච බිත්තියක්වත් නැහැ මැට්ටෙන් ගහලා. අම්මා විතරයි. අම්මා ඔය බත් පැයට 7-8ක් විකුණන්නේ. එහෙම ගෙවල් ඕන තරම් තියෙන අපි උදව් කරනවා. වෙනදුනේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එනවා ගණිතාංශයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පළවෙනියා. මොනවාද තිබ්බේ? මේ පොඩි උන් ඉන්න හාමුදුරුවනේ දෙකේ පන්ති ඉඳන් දෙමළ පන්ති යවනවා නැද්ද? අර පැටියා දන්නෙත් නෑ දෙමළ කියන්නේ කණ එකක්ද බොන එකක්ද කියලා. මේ පන්ති යවන හොගාලා. අම්මලා 10ට විතර දහම් පාසලට එනවා. ඇයි? පන්ති එකයි යන්න ඕනලු. මේ 3 පන්තියේ ළමයි. දෙමළ පන්ති, ඉංග්‍රීසි පන්ති, පරිසර පන්ති. අපේ පින්නතන. ඔබලා ගන්න පුළුවන් නම් මොකක් හරි අම්මලා ළමයි ඔබලම ගන්නවා. එච්චරටම රුදාව තියෙන්න ඕනේ. හැබැයි ඒකේ ප්‍රතිඵලය බොහොම යහපත් වෙන්න ඕන, සුවපත් වෙන්න ඕන. පින්නතුනි කොල්ලා මොරටු විශ්වවිද්‍යාලයට තේරෙන්නේ. පාඨමාලාව හදාරනවා. අන්තිම අවුරුද්දේ ජපානයේ කම්පැනි එකකින් ළමයි 4 දෙනෙක් ඉන්ටර්වයුව කරනවා. ඔය ජපාන ATM මැෂින් වල software හදන්න. මොන දුකක් විඳින්නද විශ්වවිද්‍යාලේ මුල් අවුරුදු 3. කොච්චර ඔට්ටු වෙන්නද? කොච්චර පාඩම් කරන්නද? මොනවාද තිබ්බ පහසුකම්? ඇස් දෙකවත් පෙවුනද? ඒකත් බාගෙට. ළමයි 4 දෙනෙක් ඉන්ටර්වයුව කරනවා. කොල්ලා තේරෙනවා පින්නතුනේ. කොල්ලා කියනවා යන්න බෑ කියලා. ඇයි? කොල්ලා කියනවා අම්මා දාලා යන්න බෑ. හේතුව විදිහට බෑ කියන එකට යවන්නේ ඒක. ජපාන විශ්වවිද්‍යාලයෙන් සම්පූර්ණ විස්තරය අහනවා. අහලා ඉවර වෙලා කියනවා නැවත පණිවිඩය දෙනවා. අම්මත් ගත්තොත් එනවද කියලා අහනවලු. එච්චර දක්ෂකම. පින්නතුනි හා වෙනවා. ඒ කාලේ වැටුමා හිතන්න යන්නෙම ලක්ෂ 14ක පඩියකට ඇග්‍රීමන්ට් එකක් ගහලා ලක්ෂ 14. අය ගොමරන් කඩවල ගෙවල් හැදුවද? වැසිකිලි වලක්වත් කැපුවේ නැහැ. අම්මත් එක්ක ජපානයට යනවා. සියලු වරප්‍රසාද යටතේ
එකයි මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ දැන ඉගෙන ගත්තම තමයි කෙනෙකුගේ වත්කම. දැන් කියයි ඔය අපේ තරුණ මහත්තුරු අපිට ඉතින් ඒ කාලේ ඔය හරියට කරගන්න බැරි වුණානේ කියලා. මේ පින්නතුනි සේරටම කැම්පස් යන්න බෑ. සේරටම ඉගෙන ගන්න බෑ. ඒකේ හොඳ කතාවක් තියෙනවා. ඊට පස්සේ තරුණයා එනවා ලංකාවට. කොළඹ මොනා හරි ඔය හමුවීම් වලට එන්නේ. අම්මා ජීවිතේටවත් දලදා වැඳලා නැහැ පින්නතුනේ. අම්මා කියනවා මේ ගමනවත් පුතේ නුවර යන්න ඕන කියලා. කොල්ලා බලනවා වාහනේ ගිහිල්ලා එන්න පරක්කුයි. හිටපු හෝටලෙට කියනවා ටෙලිපෑඩ් තියෙන හොටෙල් බලන්න නුවර චොපර් එකක් බුක් කරලා අම්මා යවනවා චොපර් එකේ නුවරවට දලදා වැඳලා එන්න. මොනවාද තිබ්බේ? මේ කොල්ලෙක්ගෙන් අහන්න දැන් මොන චොපර්ද? මේ තරුණයෙක්ගෙන් අහන්න. මේ ගෙදර වල් පැලයක් කොටනවද? ඉදලක් කරන් මිදුලක් අතු ගන්නවද? මෙච්චර ඉඩකඩම් තියෙනවා. ඔය කෙල කෙල හැන්දාවට එළි වෙනකන් බුදියන රාත් දිස්ස නිදි මරනවා ඉන්නවා. අඳින එකයි ඔය ඉන්න එකයි යන එකයි බීඩි සිගරට් බොන එකයි නෙමේ පුතේ හපංගම. අවුරුදු 25 26 කොල්ලෝ ඉන්නවා. ගෙදර වැසිකිළිය දොරට තහඩුවයි රීප පටි දෙකයි ගහලා තියෙන්නේ. කොල්ලෝ වුණාම ඔහම වෙලා හරියනවද? ගේ හදා ගන්න ඕන. ටයිල් කැට ටිකක් අල්ල ගන්න ඕන, කපරාදු කර ගන්න ඕන. සල්ලි ටිකක් ඉතුරු කර ගන්න ඕන, වාහනයක් ගන්න ඕන. යාළුවොත් එක්ක තැන් තැන් වල ගංජා ගහන එක නවත්තන්න. මං ඉතින් මෙහෙම කිව්වෙ පින්නතුනි ගංජා වලට ගංජා නොකිය වෙන මොනවා කියන්නේ? එක්ක අහුවෙන එක නවත්තන්න. පුතේ එක එක අපස්සේ යන එක නවත්තන්න. මේ අපූර්වට හැන්දෑව වෙනකොට කාගේ හරි බයිසිකල් එක නැගලා ඌව ගාන යනවා. කාගේවත් බයිසිකල් වල පිටිපස්සේ යන්න එපා. මම මේ තාත්තලාටත් කියන්නේ දවස් 30 වැඩ කරලා හැන්දෑව වෙනකොට කොහෙන් හරි බී ගන්න තමයි බලන්නේ. ඔය වසල ගතිය නවත්තන්නකෝ. හොඳ පෞරුෂයක්, හොඳ අභිමානයක් තියෙන්න ඕන. කවදා හරි ජීවිතේ දිනලා ජයග්‍රහණය කරලා වෙනතුනේ අවුරුදු 25යි අහලා බලනකොට තවත් කන්නේ ගෙදරින්. අවුරුදු 27යි 28යි අතේ දාන්න බ්‍රේස්ලට් පොටක්වත් නැහැ. තියෙන්න බෑ. ලැජ්ජ නැතුව කාසියත් අල්ල විදගෙන දාගෙන ඉන්නවා. ඔය කොහරි ගියපම රුපියල් 100 150ට තියෙන තොරම්බල් ඕවා එල්ල ගන්නවා. ඔය ප්ලාස්ටික් කෑලි කනට විදගෙන දාගෙන ඉන්නවා. අනේ අවුරුදු 27යි මොනවද කරලා තියෙන්නේ? නිකන් කොල්ලෙක්ගෙන් අහලා බලන්නකො පුතේ දැන් 20 ඉඳන් 27 වෙනකන් අවුරුදු 7ක් මොකද කරුවේ? කරපු දෙයක් නැහැ. සමහරක් කොල්ලෝ ඉන්නවා හදිස්සියකට අඳින්න කලිසමක් නැහැ. රෙද්දක් පෙරෙද්දක් සපත්තු දෙකක්වත් නැහැ. කොල්ලෙක් වුණාම ඔහොම බෑ. කොල්ලෙක් වුණාම හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. දැන් මෙහෙම කියනකොට කියයි හාමුදුරනේ ඔව්ව ගන්න කොහෙන්ද අපිට සල්ලි? ඉතින් මම මේ අහන්නේ අවුරුදු 7-8ක් මොකද කෙරුවේ? මෙහෙම කියනකොට කියනවා හාමුදුරනේ කරන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑලෝ. ඒ හින්දා ඔය එක දෙයක් කියන්න. කාටවත් පාවිච්චි නම් වෙන්න එපා. කාගේවත් මාතෘකා වෙන්න එපා. මේ ගම්වල මිනිස්සු බලාගෙන ඉන්නේ කොල්ලොන්ට වරදිනකම්. ගම්වල මිනිස්සු බලාගෙන ඉන්නේ මේ තරුණ ප්‍රජාව නැති වෙලා යනකම්. එනිසා සත්පුරුෂ දරුවනේ කිසි කෙනෙකුට මාතෘකාවක් නම් වෙන්න එපා. මොකද කරන්නේ කියලා හිතාගන්න බැයි නම් සල්ලි නැති එක ප්‍රශ්නයක් නෙමෙයි. පින්නතුනේ බුදුරු ගන්නනෝ. අපිට ධනය තියෙන්න ඕනේ. ඒවා මිල මුදල් වෙන්න පුළුවන්.
සද්ධා සුත තාග පඤ්ඤා මේ හොඳ සද්ධාාවක් තරුණ කාලේ හදාගන්න. වෙනතුනේ මේ තරුණ මහත්තුරු ගෙවල් වල බුරුදු වෙන්න සමහර තරුණෝ ඉන්නවා මේ පුදුම මුස්පින්දුකමන්නේ තියෙන්නේ. බුදියන කොට උරේ හොද ගන්න නැහැ. මේ පැත්තන හොදනවත් දන්නේ නැහැ මං අනිත් පැත්තේ වල කියන්නේ මේ. මේ ඇඳට දාන්න බෙඩ් ෂීට් එක හොද ගන්න. ලැජ්ජ නැතුව කලිසම ගලවලා දොරෙන් විසික් කරලා අනිත් එක ඇඳගෙන යනවා. අවුරුදු 24යි බලනකොට අම්මා තාත්තා තමා තාව රෙදි හොදන්නේ. ඒ හින්දා මේ තරුණයෝ වුණාම ඔහොම බෑ. කොල්ලෙක් වුණාම ඔහොම බෑ. හොඳ හීනයක් තියෙන්න ඕන. කොල්ලොන්ගේ හීන තියෙනවා පින්නතුනේ ඒවා හරි ඒ ක්‍රම හරි කෙටි. එකපාර මුණක් ගහනවා. ගෙවල් වල මිනිස්සු මරාගෙන කණ්ඩ හදනවා ඉඩකඩම් උකස් තියලා සල්ලි දෙන්නලු ජපන් යන්න. ඉඩකඩම් උකස් තියලා සල්ලි දෙන්නලු කොරියන් යන්න. ඔය රට පිස්සුව ගහනවා ඉඳලා. ඉඩකඩම් උකස් තියලා සල්ලි දෙන්න ඕන. ඔහේ මොකෙක් හරි ගිහින් ඩුබායි වල රස්සාවක් දෙනවා කිව්වම විසිට් වීසා වලට යනවා අන්තිමේට මොකද වෙන්නේ? මේ බෙදල ඕන තරම් ඇති එහෙම ගිහිල්ලා ඇවිල්ලා අන්තිමේට සතියෙන් විතර ගෙදර. ගමට ඇවිල්ලා කියනවා ආපහු යන්නලු ආවේ. ඒ පින්නතුනේ එහෙම බෑ. තරුණයන්ට හොඳ දැක්මක් තියෙන්න ඕන. ඒ නිසා මම තරුණ මහත්තුරුන්ට කියන හොඳට මහන්සි වෙන්න. පුතේ හොඳට හම්බ කරන්න. හොඳට ඉතුරු කරන්න. මේවා ගැන අදහසක් එන්නේ නැත්තම් මම මේ කියන ටික කරන්න. මේක මේ ඇහෙන මානෙකේ ඉන්න තරුණ මහත්තුරු අපේ දැරිවියෝ කල්පනා කරන්න ඕනේ හෙට ඉඳන් කිසි කෙනෙකුගේ හිතක්වත් රිද්දන්න එපා. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණුහරුපයක්වත් කියන්න එපා. පුතේ මේවා පුරුදු වෙන්න. මෙහෙම නොකිය ඉන්න පුළුවන් එකම ආත්ම භාවය තමයි මනුෂ්‍යාත්ම භාවය. ගොඩාක් තරුණයෝ මම දන්නවා දැන් හරියට බුද්ධ වත කරනවා. මම මේ තරුණ මහත්තුරුන්ට ආයත් යෝජනා කරන්නේ. පුළුවන් වෙලාවට ගිහිල්ලා පන්සලේ බොමලු අමදින්න. පුළුවන් වෙලාවට පන්සලේ ශ්‍රම දානෙට යන්න. පින්නතුනේ ශ්‍රමය දන් දෙනවා කියලා කියන්නේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සක්විති රජකම ලබන්නත් පුළුවන්. ගමේ ශ්‍රම දානෙට යන්න. ඉස්කෝලේ වැඩට යන්න. තරුණ කාලේ පුළුවන් තරම් සමාජ කටයුතු කරන්න. එතකොට පින්නතුනේ මුළු සමාජයක් අපිට ආශිර්වාද කරනවා. ගමට ප්‍රිය තරුණයෙක් වෙන්න. ඔය පද හදනවා, ගතු කියනවා, කේලම් කියනවා. සමහරක් ගම්වල මිනිස්සු ඉන්නවා කොල්ලෙක් ඔය අකුලකට වෙලා සිගරට් එකක් බිව්වත් කියන්නේ පින්නතුනේ ගංජා ගහනවා කියලා. ගම්වල මිනිස්සු ඉන්නෙම තරුණයන්ට වරදිනකම්. වචන හදන්න, පද හදන්න. මෙහි ඉන්නවද අර හැම වෙලේම 1online ගන්න මිනිස්සු? ඔයයන්ට මතක් වෙන්නේ දිහවලා වායි කියලා. පින්නතුනේ පොර රස්සා විදියට තමයි මොකද්ද කරන්නේ? අය මේකේ වැලි බාල්දියක්වත් ගොඩ දාන්න බෑනේ. ඔය තියන්නකෝ ගහකටවත් පොර මොකද කරන්නේ? පොලිසියට කෝල් දෙනවා. මේ හැම කෙනෙක්ම බහුතරයක් ගම්වල මහ සමහරට මේ පැත්තේ වල නැතුවත් ඇති. පුදුම ඊර්ෂ්‍යාකාරයෝ ඉන්නේ. මේ තරුණයන්ට කියන්නේ ඊර්ෂ්‍යාකාරයන්ගේ මාතෘකාව වෙන්න එපා. අම්මා තාත්තා ඉන්නවනේ ගෙදර. මිනිස්සුන්ගේ හීන දිනන්න වැඩ කරන්න. අභිමානයක් තියාගන්න. කුණුහරුපයක්වත් කියන්න එපා. කිසි කෙනෙක් ඕ ලෝකයා මොන දේ කිව්වත් පින්නතුනි සැලෙන්න එපා. දැන් ගොඩක් තරුණයෝ කියනවා හාමුදුරුවනේ මේ හිත හදාගෙන ඉන්න දෙන්නේ නැහනේ.
ගෙවල් වලත් එහෙමයි පිටත් එහෙමයි. මිනිස්සුන්ට ගම්වල එක හිත් දරාගෙන ඉන්න දෙන්නේ. මම යෝජනා කරන්නේ අර අපේ රසවාහිනී තියෙනවනේ. අර මේ දැන් බණ පටන් අරන් පැයක් ගිහිල්ලා දැන් ගොඩක් වෙලා මේ පන්සලේ හාමුදුරුවන්ගේ සිවුරු හොරකම් කරනවා. කවුද ඒක හොරේ? ගමේ කොල්ලෝ එක්ක අහුවෙලා හොරා අල්ලගෙන තඩි ගහලා මලමිනියකුත් ඇඟට බැඳලා ගෙවල් වලට යන්න බැරි කරලා මම මේ බොහොම කෙටියෙන් කියන්නේ. අවසානයේ කවුද බේරගන්නේ? හාමුදුරුවෝ. ගිහිල්ලා හාමුදුරුවන්ගෙන් අහනකොට තරුණෝ ඇයි හාමුදුරුවනේ මේ හොරාට පිහිට වෙන්නේ? හාමුදුරුවෝ කියනවා බල්ලෝ මට කෑවට මම බල්ලොන්ට හපන්නේ නෑනේ. තරුණ මහත්තුරු පුරුදු වෙන්න. ඔය සමහර ගම්වල කොල්ලෝ ඉන්නෝ හරියට කේලම් කියනවා. කොටවනවා. අසත්පුරුෂකම් තියෙන යාළුවෝ ඕන තරම් ඇති. ඔය දියුණු වෙනවට අකමැති යාළුවෝ ඕන තරම් ඇති. හැබැයි නාටකම් නම් පටන් ගන්න අහවලා කරන එක මම කරන්න ඕන කියලා. වෙනදනි ගෙවල් වල ඇවිල්ලා පුදුම පොකරයක් අල්ලන්නේ කවුරු හරි බයිසිකලයක් ගෙනාවුවාම අත්තිසුකේ තියාගන්න. පුළුවන් තරම් මගේ දේවල් තුලින් ගොඩනගෙන්න බලන්න. තරුණ මහත්තුරු ඉගෙන ගන්න ඕන ලෝකෙට පේන්න නම් ජීවත් වෙන්න. මේ බෙද්දලත් ඉන්නවද බයිසිකල් තන් රෝදෙන් උස්ස උස්සන පැටව. බයිසිකල් ගත්තාම රෝද අර ඉස්සර උස්සගෙන යන්නේ. තියෙන ගොංකම. පින්නතුනේ කාටවත් පේන්න කිසි දෙයක් කරන්න එපා. අපේ සුඛ විහරණය අපේ සැපය පිණිස බොහෝ දේවල් කරන්න. ඔය යාළුවා ෆෝන් එකක් ගත්තා කියලා අපටත් ෆෝන් එකක් ඕනද? එහෙම ඕනේ නැහැ. ඒක අපි මහන්සි වෙලා කවදා හරි ගන්න. කවදාවත් මිම්මනත ගෙවල් වලට පුතේ පොරණම් අල්ලන්න එපා. මේ දේ අරන් දෙන්න මේ දේ අරන් දෙන්න කියලා. සෝත්සාහයෙන් නැගිටින්න. ඒ සඳහා පිහිට වෙයි. මේ ලෝකේ සදා කාලිකවම අපිට පිහිට තියෙන බුදුහාමුදුරුවන්ගෙන් විතරයි. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අපිට අපේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නැහැ. ඒ නිසා පුතේ මං හැමදාම කියනවා වගේ මුළු ලෝකෙටම කියන්නේ. දැන් මේ ගොඩවැලි ඉස්කෝලේ ළමයි සියලු දෙනාම හෙට ඉඳන් මේක කරන්න ඕනේ. අපේ බණ අහන තරුණ මහත්තුරු සියලු දෙනාම මේක කරන්න. හෙට උදේ නැගිටලා බුදුහාමුදුරුවන්ට පැන් වීදුරුවක් තියන්න. බැරිද ඕක කරන්න? මේක අපේ තාත්තලා කරන්න අපේ තරුණයෝ කරන්න. පින්නතුනි මේ ගෙවල් ගානේ බුදුන් වදින්න ඕනේ. කොච්චර ලස්සනද? අය ප්‍රශ්න නැහැ පින්නතුනි මේ ගම්වල. ගෙවල් ගානේ තරුණයෝ ගොඩක් තරුණ මහත්තුරු ඉතින් මේක කරනවා. මම යෝජනා කරන්නේ පුතේ හෙට උදේ නැගිටින්න. කීයට හරි කමක් නැහැ. අර කෝප් එකට වතුර ටිකක් දාගන්න. දාගෙන ඕක බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. මම මේ තරුණයන්ගෙන් අහන්නේ පුතේ උදේ නැගිටලා බුදුහාමුදුරුවන්ට පැන් වීදුරුවක් පූජා කරන්න බැරිද පුළුවන්ද? මහ දෙයක් නැහැ. උදේ නැගිට්ට කෝප්පයක් ගත්ත වතුර ටිකක් දැම්ම උතනින් තිබ්බ තියලා වැන්දා. පුතේ මම කියනවට කරන්න. සති 3ක් කරන්න. වචනකින්වත් වැරද්දක් වෙන්නේ නැහැ. කිරීතුරුවා වගේ හරියනවා. ඇයි? බුද්ධ වතනේ කරන්නේ පින්නතුනි. මේ ලෝකේ මේ ආත්මේ මේ සංසාරේ බුදුහාමුදුරුවන්ට පැන් වීදුරුවක් හරි පූජා කරගන්න තියෙන්නේ.
ලැබපු මිනිසත් භවය තුල විතරයි. එනිසා සත්පුරුෂ දරුවනේ ගෙවල් වල ප්‍රශ්න ඇති. ගැටලු ඇති. හෙට උදේ නැගිටලා තථාගතයන් වහන්සේට පැන් වීදුරුවක් පූජා කරන්න. ආය වැරදි සිතුවිලි එන්නේ නැහැ. සත්තයි දිවුරලා කියන්නේ. බුදුහාමුදුරුවෝ හැරවෙන කවුද ඉන්නේ? මට මගේ බුදුහාමුදුරුවන්ගෙන් තොර වෙන සරණක් නැහැ. මං අපේ තාත්තලාට කියන්නේ හැන්දෑවේ කෙලලා පැලිලා එන වෙලාවේ ඕක නවත්තන්න. මදිද දැන් ඔය බිව්ව මෙච්චර කාලයක්. ගෙදර ඇවිල්ලා හොඳට නාලා කරලා පහන තියන්න පොල් තෙල් නැතුවට කමක් නැහැ. ඕනේ නැත්තම් මේක අපේ තාත්තලාමයි කරන්න ඕන පින්නතුනේ. කොහෙන් හරි මල් දෙකක් කඩාගෙන කාට කෝප්පයක් ගිලම්පසට බුදුහාරොන්ට තියන්න. ඔක බැරිද තියාගන්න? ගෙදර පුතා දුව උදේට බුදුහාමුදුරන්ට පැන් ටික දිනනවා. තාත්තා හැන්දෑවේ ගිලම්පස දිනනවා. අයේ ගෙදර කුණු හරපයක්වත් කියයිද? මම කියනවට කරන්න සති තුන. මේ ලංකා දීපේ ගයක් ගානේ බුදුන් වදින්න ඕනේ. ආයේ ගෙවල් වල රණ්ඩු දබර නැහැ. ගෙවල් වල ප්‍රශ්න නැහැ. දරුවෙක්වත් අම්මට තාත්තට තාතෝ කියලා කතා කරන්නේ. උදේට අපේ අම්මලා සම්බෝලයි බතු හරි කමක් නැහැ. ඔය උයපු මොනා හරි දාලා බුද්ධ පූජාව තියන්න. පින්නතුනි මම මේ පණිවිඩය මුළු ලංකාවම හැදෙනකන් මොන අභියෝග තිබ්බත් මං ගංගානේ ගිහිල්ලා කියනවා. ජීවිතේ එකම අරමුණ බලාපොරොත්තුව තමයි හැම තරුණයෙක්ම බුද්ධ පූජාව තියන්න ඕන ගෙදර. හැම තරුණයෙක්ම ගෙදර පුතේ මල් ගහක් හිටවන්න. කවුරු වෙනුවෙන්ද? බුදුහාමුදුරුවෝ වෙනුවෙන්. තාත්තා බුදුන් වදිනවා. අම්මා බුද්ධ පූජාව තියනවා. ළමයි සම්බන්ධ වෙනවා. මොනවාද ඇති වෙන ප්‍රශ්න කියමු බලන්න. අනේකට ආදරය කරයි මෛත්‍රී කරයි. ඒ ගෙදර පින්නතුනි වචනකින්වත් කිසි කෙනෙක්ගෙන් වැරද්දක් වෙන්නේ නැහැ. මොකක්ද අනුභවය? මේ ලෝකේ පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළ මානසංස ලබන්න පුළුවන් උත්තමයා බුදුහාමුදුරු. ඇයි ඉතින් මෙව්ව ගෙවල් වල කරන්නේ නැත්තේ? මම මේ අම්මලාට තාත්තලාට දරුවන්ට කියන්නේ මේක කරන්න. කොල්ලොන්ට කියන්නේ හැන්දෑවේ 6ට 7ට ඔය මොකෙක් හරි ගිහිල්ලා ඔය මොන හරි කරන එක නවත්තන්න. ගෙදර බත් ටික කාලා අම්මා තාත්තත් එක්ක නිවි හැනෙහිල්ල බුදිය ගන්නකො. මේ තරුණයන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ නිින්ද නැහැ. පැය 7ක් බුදියන්නේ නැහනේ කවුරුවා. පුතේ හොඳට නිදා ගන්න. කලින් නැගිටින්න කලින් නිදා ගන්න. හරි සමගියෙන් අම්මා තාත්තා කියලා බදාගෙන වැළඳගෙන ඉන්න. හරි ආදරෙන් ඉන්න. එතකොට පුළුවන් ලේසියෙන් නිවන් දකින්න පින්නතුනේ. ඇයි අන්න සත්පුරුෂ ඇසුරක් වෙලා. අය වැරද්දක් වෙන්නේ නැහැ. කැට තියලා කියන්නේ. සත්‍ය 3ක් කරන්න. එක කුණු හරපයක්වත් කියවෙන්නේ නැහැ කටකින් ආය. එහෙනම් බුදුබණ පුරු වෙන්න ඕනේ. තථාගතයන් වහන්සේ ඉදිරියේ දමණය වුනේ නැත්තේ කවුද? ත්‍රිසං සත්තු නාලාගිරිය දන ගැහුවා. යකෙක් වගේ හිටපු ආලවකයා බුදු ගුණට බණයට පදයට හීලා වුණා දමණය වුණා. දැන් බලන්න පින්නතුනි ධම්මේ තියෙන ආශ්චර්ය සිවුරේ තියෙන ආනුභාවය. අය මෙතන මේ තරංගයක් තිබ්බනම් නිවාසාන්තර තිබ්බනම් මෙච්චර සෙනගක් එනවද? අද දවල් ඉඳන් ලෑස්ති වෙන්න ඇත්තේ බණ අහන්න එන්න. පැහැදිලිද සිවුරට තියෙන නැඹුරුතාවය?
ධර්මයට තියෙන ඇල්ම ඒක තියෙනවා බැඳීම තියෙනවා. තව පොඩ්ඩයි තියෙන්නේ. බුදුහාමුදුරුවන්ගේ කටයුතු ටිකට අනුගත වුණාම කොහොම තියෙයිද පින්නතුනේ. ඒ නිසා ආය ප්‍රශ්න නැහැ, වැරදි වෙන්නේ නැහැ. ගැටලු වෙන්නේ නැහැ. එමොයි මේ කාලේ මට හරියට බයිනෝනේ. මං කොල්ලෝ රවට්ටනවලු. මං දැන් මේ ගොඩවෙල කොල්ලෝ රවට්ටන්න මොනවද කිරුවේ? රැල්ලට හරි කමක් නැහැ. මේ ගම්වල අය ප්‍රශ්න නැති වෙන්න ඕන පින්නතුනේ. එක දරුවෙක්වත් අනාථ වෙන්න බෑ. එක දරුවෙකුටවත් අසරණකමක් දැයෙන්න බෑ. අම්මගේ තාත්තගේ ප්‍රශ්න වුණාම කවුද අසරණ වෙන්නේ? දරුවෝ. සමහර ළමයි කියනවා හාමුදුරුවනේ ඔය පින්නතුනේ මේ හොඳට දන්න හින්දා කියන්නේ ඉස්කෝලේ ගියේ නෑලු ඇයිලු කියලා බලනකොට තාත්තා අම්මට ගහලා අම්මා ඉස්පිරිතාල නවත්තලා. ආය ගොඩ වෙල එහෙම වෙන්න බෑ පින්නතුනේ. මේ ගයක් ගානේ ගමක් ගානේ ඉරිසියාකාරයෝ නැති වෙන්න ඕනේ. අනෙකට රුචි වෙන්න ඕනේ, කැමති වෙන්න ඕනේ, ආදරය කරන්න ඕනේ. බුදුරු ගන්නන්නේ සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ බායන්ති මච්චුනෝ අත්තානං උපමං කତ୍වා. හැම කෙනාම දඬුවමට බයයි. කවුරුවත් කැමති නැහැ අපිට වැරද්දක් කරනවට. කවුරුවත් කැමති නැහැ අපිට දොසක් කරනවට. ඒ නිසා මං යෝජනා කරනවා කිසි කෙනෙකුට වැරද්දක් කරන්න එපා. කිසි කෙනෙකුට අගතියක් නම් කරන්න එපා හෙට ඉඳන්. දැන හෝ නොදැන හෝ හතුරුකම් කරන්න එපා. දැන හෝ නොදැන ලැබෙන්න තියෙන දෙයක් වළක්වන්න එපා. පාඩුවේ ඉන්න. හරි ඉවසීමෙන් ඉන්න. අම්මා තාත්තා දරුවෝ තුලින් හොඳ සත්පුරුෂයෝ හදන්න. එහෙම වෙනකොට මේ මුළු ගමේම ඇති වෙන්නේ කල්යාණ මිත්‍රයෝ. එතකොට අම්මලාට හිතන්න දෙයක් නැහැ. අරුන් දැන් කියනව නේද ඔය මං ඒ කියන විදිහටම කියන්න. සමහරු කියනවනේ අරුන් ආශ්‍රය කරන්න එපා. මෙවුන් හොඳයි මෙවුන් හොඳයි කියලා කියනවනේ. ආයේ එහෙම බෙදන්න දෙයක් නැහැ. ගෙවල් ගානේ සමම් පිච්ච මල් සුවඳ හමන්න ඕනේ. තරුණයන්ට කියනවා මල් ගහේ ඉඳන් බුදුහාමුදුරුව වෙනුවෙන් හිටවන්න. දැන් පොඩි ප්‍රශ්නයක් අහනවා. මම රුපියල් 100ක්වත් වේදන් වෙන පින්කමක් කිව්වද? ඔය එකක්වත් කරන්න බැරි දේවල් නෙමෙයි. හැම එකක්ම ගෙවල් වල කරන්න පුළුවන්. තව එකක් කියනවා. කවදාවත් පුතේ අම්මටයි තාත්තටයි තාතෝ කියලා නම් කතා කරන්න එපා. කවදාවත් අම්මගේ තාත්තගේ හිත රිද්දන්න එපා. අම්මලාට තාත්තලාටත් මේ කියන්නේ. බල්ලොන්ට බලල්ලොන්ට වගේ ළමයින්ට බයින්න එපා. නම කියලා එහෙම කතා කරන්නේ නැහැ. හොඳේ දරුවන්ට මගේ දුවේ මගේ පුතේ කියලා කතා කරන්න. තාත්තලාට කියන්නේ ළමයි ටික හොඳට වැළඳ ගන්න, තුරුල් කරගන්න, බදා ගන්න. හරි ආදරෙන් ඉන්න ළමයිගේ ඔළුව අත ගන්න. ඔව්ව කරන්නේ නැහැ නේ තාත්තලා. අම්මා තාත්තා දරුවෝ වැළඳ ගන්න ඕනේ. මේවා මේ කෝලං එහෙම නෙමෙයි හොඳේ මේ ගෙවල් වල තියෙන්න ඕනේ ඒවා. කියමු බලන්න එතකොට ඇති වෙන මොකක් හරි ප්‍රශ්නයක්. තුන් වේලම ඇල් වතුර බීලා ඉන්න පුළුවන් පින්නතුනේ. අය දුකක් නැහැ. ඒ නිසා රැල්ලට හරි රැවටිලා හරි ඕනේ එක්කට මං ඔය කියන විදිහට ඉන්න. කවදා හරි හොඳ හාඳුරු කෙනෙක් ගෙනල්ලා හොඳ බණක් අහන්න. සබ්බ පාපස්සා කරණ ලැබපු මිනිසත් භවය තුල එකදු අකුසලයක්වත් කරන්න එපා. කුසලස්ස උපසම්පදා කුසල් පමණක් වැඩි දියුණු කරන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය අපේ දරුවන්ට තරුණයන්ට අම්මලාට තාත්තලාට සෝවිසි අනන්ත බුදුගුණේ බලයෙන් ලැබේවා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා හැමදාම වාගේ මම මේ කියන බණ පදයක් ගානේ මේ අද බණ අහන්න ආපු තරුණ මහත්තුරුන්ට වෙනතුනේ මේවා ඉතින් මේ අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
පතපු දෙයක් කවදාවත් වැරදිලා නැහැ. මම ප්‍රාර්ථනා කරනවා මේ බණ අහන්න ආපු එක තරුණයෙකුටවත් ජාති ආගම් ભેදයෙන් තොරව කවදාවත් වරදින්න නම් එපා. එක තරුණ මහත්තයෙක්වත් රැවටෙන්න එපා. එක දරුවෙක් එක කොල්ලෙක් කිසි කෙනෙකුට අතකොළුවක් වෙන්න එපා. කිසි කෙනෙක් ඉදිරියේ පාවිච්චි වෙන්න එපා. හොඳ අභිමානවත් පෞරුෂයකින් අනාගත ලෝකේ අභියෝග ජය ගන්න පුළුවන් තරුණ ප්‍රජාවක් බවට පත් වෙන්න, තරුණයෙක් බවට පත් වෙන්න අවශ්‍ය පෞරුෂය, ශක්තිය, ඒ කෞශල්‍යයේ ඉවසීම උතුම් පින්කමේ ආනුභාවයෙන් අපේ තරුණ මහත්තුරුන්ට ලැබේවා. සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පුතේ මන් තව එක කාරණයක් කියනවා. ඔය පුච්චේ දෙන්න. මයික් එක හොම් බෙදාව ටික. ඔය එක හුරු වෙලා ඉන්න ඔය මොනද බීඩියක් සිගරට් එකක් බොන්න එපා. මගේ ඉල්ලීම තමයි ඊළඟ. ඔය ලැබුණු මිනිසත් භාවය, ඔය තරුණ අවදිය නිස්කාරණේ නාස්ති නම් කරගන්න එපා. හරි හොඳට ඉන්න. උතුම් ධර්ම දේශනාවේ පින්කම සංවිධානය කරමු. මේ ගොඩවැල මහා විද්‍යාලයේ ඒ වගේම ගොඩවැල මංගල්‍යාධාර සමිතිය නුගගහයාය නුගසෙවන සුබ සාධක සංගමයේ ප්‍රදේශවාසී ව්‍යාපාරික ප්‍රජාව සියලු ප්‍රදේශයේ සියලු දෙනාට ධර්ම අවබෝධය පිණිස සිද්ධ කරේ. ධර්මයේම අවබෝධ වේවා. පින්නතුනි මේ ගම් ගෙවල් ගානේ බුදු ගුණ ගැයෙන්න ඕනේ. මේ ගම් ගෙවල් ගානේ සිල් සුවඳ මල් සුවඳ හමන්න ඕනේ. අය කවදාවත් මේ ගම් ගෙවල් වල ප්‍රශ්න ඇති වෙන්න බෑ, ගැටලු ඇති වෙන්න බෑ. වෛරය, ක්‍රෝධය, ද්වේෂය නැත්තටම නැති වෙන්න ඕනේ. අනේකට ප්‍රිය කරන, අනේකට මෛත්‍රී කරන සමාජයක් පිළිවෙන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය ශක්තිය, ධෛර්යය ලැබේවා. ඔබ අපනමින් මේ පරලෝයන්ට යෙදුණු සියලු මළගිය ඥාතීන්ට පින් අයිති වේවා. සියලු දෙවියන්ට පින් අයිති වේවා. හදවතට අම්මට තාත්තට, මගේ අම්මට තාත්තට, මගේ ලොකු හාමුදුරුවන්ට, මගේ මියගිය අයියට පින් අයිති වේවා. මගේ දායකයින්ට පින් අයිති වේවා. ඒ වගේම අපේ සියලු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. වැඩමවදාළ ගෞරවනීය අපේ නායක හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නයට පින් සිද්ධ වේවා. සසර කෙලවර කෙදිනක හෝ නිවන් දකින්න මේ පින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පාරමිතාවක් වේවා. සාදු කියලා පින් අනුමෝදන් කරමු. හොඳයි. ඔහොම වැදගත් ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. තෙරුවන් සරණයි. සුවපත් වේවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේට පිරිකර පූජා කරන්න බලාපොරොත්තු වෙන අය මේ ඉදිරි මේසෙන් ඔබගේ පිරිකර තැන්පත් කරන්න. ඒ වගේම අද දවසේ අප කෙරෙහි අනුකම්පාවෙන් බොහෝ දුරු කතර ගෙවාගෙන ගොඩවැල මහාවිද්‍යාල භූමියට වැඩම කරලා හෝරා දෙකකට ආසන්න කාලයක් ධර්ම ශ්‍රවණයට අවස්ථාව ලබා දීලා සමගයේ සිත් පහන් කරමින් ධර්මයේ දේශනා කරපු ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ ශාසනයේ මේ මහඟු සත්කාරය තවත් දීර්ඝ කාලයක් කරගෙන යන්නට
ශක්තිය ධෛර්යය චිරජීවනය උදා වේවා කියලා සාදුනාදයක් දීලා ප්‍රාර්ථනා කරනවා. සසර පුරුද්දක් හිතේ තියෙන්නේ නැති ආයති පොඩි හාමුදුරු පුංචිම කාලේ තනියම හිතිලාද මහන උනේ ළමාවියේ කිරි සුවඳ ගියේ නැති ළමාවේදී කසාවතක් හැඳ පොඩි